ආයුබෝවන් ඔබ ඉස්සරි වලින් පීඩාවට පත්ව සිටීද? එසේනම් හෙලස් YouTube නාලිකාවෙන් අද හඳුන්වා දෙන්නේ ඉස්සරි මර්ධනය කළ හැකි අත්බෙහෙත් පිළිබඳවයි. ඉස්සරි ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම ඇතිවිය හැකි නමුත් කාන්තාවන් බහුල වශයෙන් මේ පීඩාවට පත්වෙනවා. මෙම චර්ම රෝගය දුරු කර ගැනීමට බොහෝ ක්‍රමවේද පහසුවෙන් අපිට අනුගමනය කරන්න පුළුවන්. ඒවා අතර අංක 1. උල්හාල් මේස හැන්දක් රාත්‍රියේ සිට පෙගෙන්න තබා පසුදින උදෑසනයේ මද උණුසුම් ජලය සමග මිශ්‍ර කර අඹරා තලපය අස්සේ සකසන්න. පසුවේ හිසේ ගල්වා විනාඩි 10කට පසු සෝදා හැරීම කළ යුතුයි. අංක 2. උළුහාලුයි දෙහිගෙටයි තම්බා කොටා හිසේගා පැය 2ක් පමණ සිට නෑම ඉස්සර ඉවත් කිරීමට හොඳ ප්‍රතිකාරයක්. අංක 3. අරලු තලා හිසේගේ නෑමනුත් හොඳ ප්‍රතිඵල ලැබෙයි. අංක 4. අමුණෙල්ලි හා ගොඩපරගෙඩි එකට අමරා හිසේගා පැය කිහිපයකින් නෑමද යෝග්‍ය වේ. අංක 5. කුඹුක්කොළ කොටා යුෂගෙන හිස සේදීමක් ගුණදායකයි. අංක 6. තිබ්බොටු ගෙඩි අවුන්ස 4ක් විතරගෙන ඊට මීතෙල් අවුන්සයක් දමා කොටා අව්වේ කකාරා ගෑමත් තවත් බෙහෙතක්. අංක 7. කෝමාරිකා යුෂ හිසේ ආලේපනය කර විනාඩි 20කින් පමණ සෝදා හැරීමත් තවත් ඉස්සරි සඳහා ස්වභාවික අත්බෙහෙතක්. අංක 8. පොල් තෙල් ඔලිව් තෙල් හා මී පැණි තේ හැඳි දෙකක් ගෙන එයට යෝගට් තේ හැඳි 3ක් පමණ දමා හිසේ ආලේපනය කර සම්බාහනය කිරීමත් මද වේලාවකට පසුව සේදීමත් තවත් ඖෂධීය සත්කාරයක්. අංක 9. පොල් තෙල් මේස හැඳි 5කට දෙහියුෂ මේස හැන්දක් එකතු කර හිසේගා පැය භාගයකින් පමණ සෝදා හැරීමද යෝග්‍ය වෙනවා. අංක 10. කොහොඹ කොළ කෝප්ප දෙකකට වතුර කෝප්ප 4ක් එකතු කර විනාඩි 15ක් පමණ රත් කිරීමත් එය සිසිල් වන්නට තබා එම වතුර හිස කෙස්වල තැවරීමත් සුදුසුයි. අංක 11. සුදු විනාකිරි කෝප්ප භාගයකට ජලය කෝප්ප දෙකක් මිශ්‍ර කර ආලේපනය කිරීමත් මිනිත්තු 5කින් පමණ සෝදා හැරීමත් ඉස්සරි මර්ධනයට උචිතය. අංක 12. මිල තරමක් ඉහළ වුවත් මුං ඇට තුළින් ඉස්සරි සඳහා ඔසුවක් සකසාගත හැකි බව ඔබ දන්නවාද? මුං ඇට හොඳින් පිටි කර මුදවපු කිරි සමග මිශ්‍ර කර තලපයක් සකසා එය ආලේපනය කිරීමත් මිනිත්තු 30කට පසු එය සේදීමත් කළ යුතුයි. අංක 13. කොහොඹ කොළ උළුහාල් කුඹුක්කොළ හා වියලි කහ සමවගෙන තම්බා හිස සේදීමත් තවත් අත්බෙහෙතකි. ඉතින් මේ සෑම අත්බෙහෙතක්ම සකස් කර ගැනීමට වැඩි කාලයක් වගේම මුදලකුත් වැය නොවන නිසා ඔබත් ඉස්සරි වලින් පීඩාවට පත්වෙලා සිටිනවා නම් දැන්ම අත්හදා බලන්න. මෙම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.